බුදුරජාණන් වහන්සේ ඔය චිරස්තීන ධර්ම හැටියට අයින් කළ දාල් තිරිස්තීන ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. ඒ තිරිසන් ධර්ම කියන්නේ ඒක ඒ තරම්ම පහත් දෙයක්. තේරුණාද? ඉතින් ඒ වගේ පහත් තැනකදී අපි ඒවා සරණ ගියොත් ඒවායේ පසුපස ගියොත් ඒවායේ විශ්වාස කරනවා කියන්නේ අපි අනිත් පැත්තෙන් සද්ධාවෙන් බැහැර වෙනවා. තේරුණාද? සද්ධාවෙන් බැහැර වෙන්න අපි මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයක්. තේරුණාද? එතකොට අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවා කෙරේ විශ්වාසය තියාගෙන මේවා හිතෙන් වඩමින් යන්න අපි තුල නොදැනුවත්ව භාවයෙන් අකුසල්මයි මතුවලා ඉන්නේ. තේරුණාද? අපි තුල අකුසල් මතුවෙන්න මොකද්ද වෙන්නේ? කුසලයේ යටපත් වෙලා යනවා. තේරුණාද? එතකොට අපි තුල අකුසල් මතුවෙනකොට පෙර සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසලුත් මතුවලා ඉන්න පුළුවන්. දැන් කෙනෙක් මේ ජීවිතයේදී කුසල් පක්ෂයේ වඩනවා නම් අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ කළා වූ කුසල් පක්ෂය තමයි මතුවලා එන්නේ. තේරෙනවද? කෙනෙක් මේ ජීවිතයේ අකුසල් පක්ෂයේ වඩනවා නම් පෙර ජීවිතවල කරා වූ අකුසල් තමයි මතුවලා එන්නේ. එතකොට අපි මේ යంత్ర මන්ත්‍ර ගුරුකන් මේ චිරස්තීන ධර්මයන් පස්සේ යන්න සද්ධාවෙන් බැහැර වෙනවා. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ටපත් වෙනවා. ඒ නිසා බලවත් වූ අකුසල් නිරේතුරුවම අපි තුලින් සිද්ධ වෙනවා. මේ බලවත් අකුසල් සිද්ධ වෙනවායි කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ අපි දේවාලෙට ගියා, අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් කළා, අපි කොඩි විනයක් කළා. නමුත් මේවා කරන්න අනිත් පැත්තෙන් සද්ධාව හීන වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. සද්ධාව හීන වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නොදැනුවත් භාවය නිසා නෝන අපි නිරේතුරුවම අකුසලයන් රැස් කරමින් තමයි සිටින්නේ. අකුසල් රැස් කරන්න සංසාරේ විපාක නොදුන්නා වූ අකුසල් මතුවලා. ඒ අකුසල් මතු වෙනකොට නෝනා අපි තුල භයානක ලෙඩ රෝග සකස් වෙන්න පුළුවන්. පිළිකාව කියන්නේ අකුසලයක් වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ භයානක ලෙඩ රෝගය කියන්නේ අපි සංසාරයේ කළා වූ අකුසල් විපාකයන්මයි. හොඳයි ස්වාමින් වහන්සේ. කෙනෙක් එහෙම බියකින් පසු වෙනවා නම් ඒ කියන්නේ මට අහවල් පුද්ගලයා කොඩි විනයක් කළා කියන එක හිතන එකත් අකුසලයක්ද ගරු ස්වාමින් වහන්සේ? තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නැහැ. තේරුණාද? දැන් මට කොඩි වින කරන්න කියන්නකෝ. මෙතන කපු මහත්තුරු 100ක් ගෙනල්ලා. දැන් මට බුදුරජාණන් වහන්සේ විශ්වාසයි. තේන්න. කොඩි වින 100ක් කළත් මං හෙට මැරෙන්න තියෙනවා නම් මං හෙට මැරෙවි. තව අවුරුදු 25ක් මං ජීවත් වෙන්න තියෙනවා නම් තව අවුරුදු 25ක් ජීවත් වෙයි. ඒක කොඩි විනයකට කරන්න බෑ කියලා මට විශ්වාසයි. තේන්න. ඒ නිසා ශ්‍රද්ධාව තීන කෙනා කවදාක්වත් ඒවාට යට වෙන්න බිය වෙන්නේ ශ්‍රද්ධාවේ දුර්වලභාවය නිසාමයි ඒවාට යට වෙන්නේ. ශ්‍රද්ධාවේ දුර්වලභාවය නිසාමයි. ඒ නිසා කොතනකද හෝ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් ඉඩම සම්බන්ධය වේවා, ගේ සම්බන්ධය වේවා, ලෙඩ රෝගයක් සම්බන්ධ වේවා, ඥාති සම්බන්ධයක් වේවා, මොන හෝ ගැටලුවක් මතුවෙනවා නම් ඕනා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙනකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන සම්‍යක් දෘෂ්ටික බලවේග, මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා බොහොම බලවත් යක්ෂ කොටස්, පිනට කැමති සම්‍යක් දෘෂ්ටිකයි. ඒගොල්ලෝ දෙවිවරු වගේ මහා සේනාවත් පිරිවරත් එක්ක ඒගොල්ලෝ ඉන්නේ. ඔබ පින් කරන්න කුසලයේ වඩන්න මේ සම්‍යක් දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනවා. මේ සම්‍යක් දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනකොට මිත්‍යා දෘෂ්ටික බලවේග වලට ඔබ ළඟ රැඟි දෙන්න. ඉතින් ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මෙහෙමයි කියලා. ඒ විශ්වාසය නැත්තම් අපි නැති ප්‍රේතයොත් gedara ඇති කර ගන්න. හුඟ දෙනෙක් ප්‍රේතයන් ඔය ප්‍රශ්න කියන්නේ මේ නැති අය තමයි උන් නැති කරගෙන තියෙන්නේ. ඇයි නැති අය ඇති කරගන්නේ? සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා සද්ධාවෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එයා දකිනවා මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සක්‍රයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සක්විති රජුරුවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඉහළ කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඒ ඉහළ කෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් කොහෙවත් ඉන්න ප්‍රේතේකට යක්ෂයෙකුට මට කැමක් කරන්න බෑ කියන විශ්වාසය ඇතුළත ඇති වෙනවා. ඒ විශ්වාසයම තමයි අපිව මේ ප්‍රශ්නේ එළියට ඇදලා දාන්න ඕන. ඒ විශ්වාසය නැති කෙනා රැට හුණෙක් කෑ ගැහුවත් ඇඟට වැටුණත් ප්‍රේතෙක් තට්ටු කළා කියන කාරණේ දකින්නේ. මොකද එයාට ඒ විශ්වාසය නැහැ. එයා දකිනවා ප්‍රේතේකටත් Tamanට බලපෑම් කරන්න පුළුවන් පල්ලෙහා තැනකයි මම විශ්වාසෙ නැහැ. ඒ විශ්වාසෙ තියෙන කෙනා මොනම ප්‍රශ්නයකටත් බයක් වෙන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අර සීල දේ නිෂේධ කරලා දානවා. ඉතින් ඒ ශ්‍රද්ධාවේම දුර්වලතාවයක් තමයි අන්න සීල උතුම්ට මිනිස්සු දුවන්නේ. ඒ ශ්‍රද්ධාවේ දුර්වලතාවය නිවැරදි වෙන තැන එයා නැවත ඕවට යොමු වෙන්නේ නැහැ.